everyone, welcome back to my YouTube channel. අද මං හිතුවා මගේ කොණ්ඩෙට පොඩි වෙනසක් කරන්න ඕනි කියලා. ඉතින් මං අද ඔයාලට එක්කම ආවා සැලොන් ලියෝ එකට. කලින් මං අපොයින්ට්මන්ට් එකක් දාලා තමයි ආවේ දවස් 3කට විතර කලින්. එහෙම එනක ගොඩක් හොඳයි නැත්තම් මෙතන ගොඩක් crowded. මුලින්ම මම රිසෙප්ෂන් එකේ ඩීටේල්ස් ටික දුන්නට පස්සේ මෙයාලා මාව ගයිඩ් කරනවා මගේ රික්වයර්මන්ට් එක බලලා මෙයාලගේ ඇඩ්‍රස් එක දාලා මට ලස්සන කස්ටමර් සර්විස් එකක් මෙයාලා කරලා දෙනවා. දැන් මයි කට් එක පටන් ගන්න තියෙන්නේ. ඉතින් බලමු අද මං කොණ්ඩෙට මොකද කරන්නේ, මට මේකට කොච්චර කොස්ට් එකක් යනවද, මගේ hair experience මොනවද කියලා මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් දිගටම ඉන්න ලග් එකත් එක්ක. තව දෙයක් මං දැන් අවුරුදු 7ක් තිස්සේ කොණ්ඩේ ස්ට්‍රේට් කරනවා අවුරුද්දට සැරයක්. අවුරුදු 3ක වගේ ඉඳන් මං කොණ්ඩේ කලර් කරන්න පටන් ගත්තා. ඒකෙන් මගේ කොණ්ඩේ හොඳටම ඩැමේජ් වුණා. ඒ නිසා මං ගිය අවුරුද්දේ කොණ්ඩේට කෙරටින් එකක් කළා. ඒකෙන් මගේ කොණ්ඩේ ටිකක් වැවුණා. ටිකක් කියන්නේ චුට්ටක් වැවුණා. ඒ නිසා මං හිතුවා මේ පාර කලර් මුකුත් කරන්නේ නැතුව තාම ඩැමේජ් කෙස් තියෙන නිසා මං කොණ්ඩේට හොඳ කට් එකක් දෙන්න ඕනි කියලා. බලමු අද මගේ ෆයිනල් ලුක් එක කොහොම වේද කියලා. මම ෆස්ට් ටයිම් තමයි මේ වගේ ලොකු සලූන් එකකට ආවේ. මේක ෆ්ලෝර්ස් 2-3ක් වගේ තියෙනවා. අපේ සර්විස් එකට අනුව අදාළ ෆ්ලෝර් එකට මෙයාලා අපව ගයිඩ් කරනවා. තව දෙයක් මෙයාලගේ ස්ටාෆ් එක නම් හරිම ෆ්‍රෙන්ඩ්ලි and මානම ෆාස්ට්. අපේ වෙලාව තප්පරයක්වත් නාස්ති කරන්නේ නැතුව අපිට ඉක්මනටම මෙයාලා සර්විස් එක කරලා දෙනවා. මම මෙයාලට ෆොටෝ එකක් දුන්නා මට ඒ විදිහටම කට් එක ඕනි කියලා. දැන් බ්ලෝ ඩ්‍රයි එක දාගෙන ඉවරෙන් ළඟයි. So let's go see. 2 hours later. බ්ලෝ ඩ්‍රයි එක නම් දැන් ඉවරයි. I am so excited. 3, 2, 1. Wow, so nice. ඒක වලට මගේ මූණෙම පේනවා. මං හිතපු විදිහටම මම ෆොටෝ එකේ පෙන්නපු විදිහටම මට ඒ කට් එක කරලා දුන්නා. Thank you so Leo. මේ කට් එක නම් වොලියුම් එකක් එක්ක තියෙන ලස්සන ෆිනිෂින් කට් එකක්. මට මේ කට් එකට 5000 වගේ තමයි පේ වුනේ. සීනියර් ඇසිස්ටන්ට් කෙනෙක්ගෙන් කපනවා නම් ගාණ මීට වඩා ටිකක් වෙනස් වෙනවා. මෙයාලගේ ස්පෙෂල් දෙයක් තමයි කොණ්ඩේ හදනවට අමතරව අපේ කොණ්ඩේ හෙල්ත් එක, අපේ කොණ්ඩේට කරන ට්‍රීට්මන්ට් මොනවද කියලා මෙයාලා අපිට පර්සනල් කියලා දෙනවා. ඒක ඇත්තටම ගොඩක් වටිනවා. මට හෙයාර් මාස්ක් එකක් මේගොල්ලෝ රෙකමන්ඩ් කළා. ඒක යූස් කරන්න කියලා මගේ කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙලා තියෙන නිසා. So මේක තමයි මගේ ෆයිනල් ලුක් එක. හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් අද ලුක් එක මෙතනින් එන්ඩ් වෙනවා. තව දවසක අලුත් ලුක් එකකින් අපි හම්බ වෙමු. බයි බයි.